හැමදාමත් රවට්ටන එක තමයි ඒගොල්ලෝ කරේ. හොඳේ රවට්ටනවා. ඉස්සර මතකද? ඡන්ද කාලේ එනවා. වැසිකිලියක් නෑනේ පෝච්චියක් දෙන්නද? දුන්නේ නැද්ද? ගේ තෙමෙනව නේද? තහඩු දෙකක් දෙන්නද? සිමෙන්ති ටික දාගන්න නෑ නේද පොළොවට? සිමෙන්ති කොට්ට දෙකක් දෙන්නද? සාරිය ඉරිලා වගේ සාරියක් බෙදුවේ නැද්ද? බෙදුවේ නැද්ද? බෙදුවා. හාල් කිලෝ 10. හරි. දැන් රනිල් වික්‍රමසිංහ බලන්න රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා කිව්වේ ෆොක්ස්වැගන් කර්මාන්තශාලා ගේනවා, වයිෆයි ගේනවා, තරුණයන්ට බ්‍රේස්ලට් දානවා. අන්තිමේට හාල් කිලෝ 10ක් දෙනවා. ආවේ නිකන් මාහර කතා කියාගෙන. මේගොල්ලෝ එහෙමයි. හරිද? ඒගොල්ලෝ ඉස්සර හිතුවා ඒගොල්ලෝ හැමදාම හිතන් හිටියේ ඕක. ඡන්ද කාලේ ඇතිතරමට අවිලා ජනතාවට වඳිනවා. හරිද? මන් දැක්ක අර සජිත් ප්‍රේමදාස නංගි අම්මේ කරන දේවල්. හරිද? අර වයසක අම්මා කෙනෙක් ගාවට ගිහිල්ලා 60 කටු ගහනවා. දැක්කද? මේක අල්ලල්ල ගහනවා. හරි? සාලුවක් පොරවනවා. මූණ ඉඹිනවා. අත ගන්නවා. කොච්චර කාලයකටද? මාසෙකමාරයි. ඡන්දේ. ඒතකොට ඡන්ද මාසෙකමාර ඒගොල්ලෝ ජනතාවට වඳිනවා. ඉතුරු අවුරුදු 5 ජනතාව ඒගොල්ලන්ට වඳිනවා. අනේ මෛත්‍රීපාල සර් රැමතුතුමා වැන්දේ නැද්ද? වැන්දනේ. ඒගොල්ලෝ ඒකයි සූත්‍රේ. ඒගොල්ලෝ හැමදාම හිටුවා ඡන්ද කාලේ ඇවිල්ලා බොණ්ඩ දීලා, කණ්ඩ දීලා නේද රවට්ටලා ඡන්ද ගන්න. මේ සැරේ මොකද වෙලා තියෙන්නේ? ඒවා සුම්මා. ඒවා ඉවරයි. දැන් පුළුවන්ද? දැන් දන්නකොට දන්නවා මේ බෙදන්නේ අපෙන් හොරා කාපුවා. දන්නේ නැද්ද? දන්නවනේ. ඉස්සර එහෙම නෙවෙයි. ඒගොල්ලෝ ලොකු රත වාහන පෙළපාල වලින් ඇවිල්ලා බහිනවා කළු කණ්ණාඩි දාගෙන සුදු නේද අර පොඩි පැල්ලමක් නැතුව සුදු ඇඳුම ඇඳගෙන නේද නවරත්න මුදු ටිකක් ඇඟිලි වල දාගෙන නේද බේස්ලට් කඹ වගේ බැඳගෙන බහිනකොට අම්මලා තාත්තලා හිතන මොකද්ද? අම්මෝ පාලනයේට උපන්න මහත්තයෙක් කියලා. දැන් බහිනකොට මොකද්ද හිතෙන්නේ? කම්බ හොරෙක් කියලා. හිතෙන්නේ නැද්ද? අන්න එතෙන්ද දේශපාලනේ මාරු වෙලා තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ අපි දැන් තීන්දුවක් ගමු. දැන් අවුවයි නේද? අපිට තව මෙදිරිගිරිය නෑ. මට තියෙනවනේ තව. නේද? මම ඔන්න මෙදිරිගිරිය රැස්වීම ඊළඟ මාතලේ රැස්වීමක් තියෙනවා. කුරුණෑගල තියෙනවා. කෑගල්ල තියෙනවා. ඉතින් යන්න දෙපේ. නේද? ඔව්. හරි. ඒ නිසා අපි මොකද කරන්නේ? ඊළඟ අපි මොකද කරන්න ඕනේ නම්? ඊළඟ ප්‍රධාන වශයෙන් අපේ ගම්වල දුප්පත්භාවය නැති කරන්න තියෙන ප්‍රධාන පාරක් තමයි මොකද්ද? දරුවන්ට අධ්‍යාපනය. අපේ අම්මා තාත්තා මම කියන්නේ අපි සතුව තියෙනවා අලි එළවීමේ නේද? අලි තර්ජනයෙන් බේරා ගැනීමේ විද්‍යාත්මක වැඩපිළිවෙලක්. සජිත් ප්‍රේමදාස ගාව තියෙනවා අලි මන්ත්‍රයක්. හරිද? අපි ගාව තියෙන මේ කුඩා පාසල් නේද? අපේ පාසල් වල තියෙන ගුරු පුරප්පාඩු ටික පුරවන්න ඕන. මම දන්නවා විද්‍යා, ගණිත, ඉංග්‍රීසි ගුරුවරු හිගයි. අපි තා ඉක්මනින්ම ඒ අය පුහුණු කරලා හැම ඉස්කෝලේකම ඉංග්‍රීසි ගුරුවරයා, ගණිත ගුරුවරයා, විද්‍යා ගුරුවරයාගේ හිගයක් නැතුව අපි පාසල් පද්ධතියට ලබා දෙනවා. හරිද? විෂය නිර්දේශ වෙනස් කරනවා. දරුවෙකුට පාසල සඳහා යන්න පුළුවන් උපරිම දුර කිලෝමීටර් 3යි. ඒ ඇතුළත හොඳ පාසලක් තියෙනවා. හොඳයිනේ. මේ කිලෝමීටර 40 50 බස්වල ලෝකේ ළමයි යන්නේ නැහැ. දැන් ඔය ජපානයේ වගේ රටක හරිද? ළමයි බස්වල වාහනවල එන්නේ නැහැ. එන්න තියෙන එක්ක පාපැදියේ පුට් සයිකලේ එහෙම නැත්නම් පයින් ළඟම ඉස්කෝලේ තියෙනවා. පදිංචිය මාරු කරොත් පදිංචි වෙන්න තැනට ඉස්කෝලේට දානවා. ඒකත් අර වගේමයි. එතන මාරු වුණොත් එතන තියෙන ඉස්කෝලේට දානවා. අර වගේමයි. අපි මොකද වෙලා තියෙන්නේ? අපි පදිංචිය මාරු කරන ඉස්කෝල හොයාගෙන පදිංචි මාරු කරන තැන ඉස්කෝලේට දානවා. තේරුණා මං කියන එක? ඒ නිසා අපි මේක හොඳට හදන්න ඕන. මොකද අපේ ගම්වල ඉන්න දුවා දරුවන්ට එළියට එන්න තියෙන පාර අධ්‍යාපනය හොඳට උගන්වමු. හොඳට ඉගෙන ගමු. ආණ්ඩුවේ අපි උපරිම සහාය දෙන්නම් අපේ දරුවන්ට උගන්වන්න. ඒගොල්ලෝ කවදාවත් ඕනේ වෙන්නේ අපේ දරුවන්ට උගන්වන්න. ඒගොල්ලන්ට ඕන මොකද්ද? ඒගොල්ලන්ට ඕන අපේ දරුවන්ට උගන්වන්න නෙවෙයි. ඒගොල්ලන්ගේ දරුවන්ට උගන්වලා අපේ දරුවන්ට ඒගොල්ලන්ගේ පස්සේ කැන්වස් යන්න, පෝස්ටර් ගහන්න, නේ රතිඤ්ඤ පත්තු කරන්න. ඕක තමයි ඒගොල්ලන්ගේ සූත්‍රේ. ඒ නිසා අපි අධ්‍යාපන ක්‍රමයේ විශාල වෙනසක් ඇති කරනවා. ඒක හොඳ වෙනසක්. එතකොට සජිත් ප්‍රේමදාස කියනවා එයා ලෝකේ පාසල් තියෙනවා 10126ක්
ඒ 10120ට කෝටිපතියෝ 10120ක් වෙලා බට් කරනවලු. හරිද? පව්වනේ. නේද? ඊට පස්සේ තව කිව්වා මොකක්ද දන්නවද? මේ දුප්පත් නගර සභා තියෙනවනේ. මේ දුප්පත් නගර සභා ප්‍රාදේශ සභා තියෙන දැන් මේ අරණගංගුල දිඹුලාගල ප්‍රාදේශ සභාව. දිඹුලාගල ප්‍රාදේශ සභාව. එයා එකට ඇමරිකාවේ නගර සභාවක් එක ජොයින්ට් කරනවලු. හරිද? ඔහොම ගිහිලා සජිත් ප්‍රේමදාස අන්තිමේට කියයි නෑ රටම රටක් එක ජොයින්ට් කරමු කියලා. නේද? බද්ධ කරමු. මේ මොනවද මේ? හරිද? ඒ නිසා මම එයා ගැන කියන්නේ නැත්තේ මොකද දන්නවද? එයා කතා කරපුවම අපිටත් එක්ක ඇති. මොකද අපි කතා කරන්නේ? ආව දරණගංගුවිල එන්නේ නැති වී. එන්නේ නැහැ නේද? ඔය එයා එන්නේ නැති තැන් බල බල තමයි අපි එන්නේ. එයා එන තැන් වලට අපි යන්නේ ඒ ඇති. අපිටත් එක්ක. අපිටත් එක්ක ඒ ඇති. හොඳේ. හරිද? ඒ නිසා මොකද කරන්න ඕන? මේ දේශපාලන මේ සැරේ වෙනස් කරන්න පුළුවන්.